විවාහය කියලා කියන්න මිනිස්සු අපේ ගමේ කියන්න කසාද බඳිනවනේ. ඒ බන්ධනේ සරණ පාවා ගන්නවා. මේක සිද්ධ වෙන්න ඕන මැරෙනකන් සතුටින් ඉන්නනේ. මේ ටීවී එක බලන මේ අම්මලාගෙන් තාත්තලාගෙන් ඇහුවොත් එහෙම විවාහය තෘප්තිමත්ද අතෘප්තිමත්ද? 4න් 3ක් කියයි මොකක්ද? කොරගත්ත ගොංකම කියලා. මේක තමයි මේ මුළු ලංකාවෙම මේක මේ සංස්කෘතිමය ගැටලුව. මිනිස්සුන්ගේ කීමේ බිනීමේ පටුභාවයත් එක්ක අපේ ඇතැම් ආගමික කාරණත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නයක් තෘප්තිමත් පවුල් ජීවිතයක් ගත කරන්න ඕන තරම් අපිට මේ වෙලාව නැති එක ප්‍රශ්නයක් මේ කතා කරන්නත් හොඳ මාතෘකාවක්. අනිවාර්යයෙන්. අපි මේක මෙහෙම ඉවර කරමු. විවාහය කියන ජීවිතය දූ දරුවෝ හදාගෙන බොහොම තෘප්තිමත්ම ගෙවන්න පුළුවන් රාමුවක් නැති මේකට නීතියක් නැති මේ ගෙදර ඇතුලේ තමන්ගේ ලෝකේ තමන්ට ඕන විදිහට ගොඩනගා ගන්න පුළුවන් කොට විවාහ වෙන්න ඕන කවුද? අහගන්න දැනගන්න හෙට ඉඳන් මේ විදිහට ජීවත් වෙන්න. අනේක අගය කරන්න බැරි නම් අනේකගේ හොඳ කියන්න බැරි නම් අනේක ඉවසන්න බැරි නම් අනේකට ඇහුම්කන් දෙන්න බැරි නම් හැකියාවක් නැත්තම් විවාහ වෙන්න එපා. හේතුව අනෙක ඉවසන්න ඇහුම්කන් දෙන්න හොඳ කියන්න ගුණ කියන්න අගය කරන්න බැරි තැන නිරන්තරයෙන්ම ගැටුම්. ඒ විවාහයේ ප්‍රතිඵලය තමයි දරුවෝ දුක් විඳින එක. දරුවෝ දෙමව්පියන්ට දෙස් දෙවොල් තියෙන එක. ඒ නිසා විවාහයට ප්‍රථම උනානම් ඉතින් දැන් දික්කසාත වෙන්න කියන්නේ හොරන්ට දෙයක් නැහැ. වෙන්න කලින් අනෙකට ගරු කරන්න ඉවසන්න දරන්න අගය කරන්න පුරුදු වෙන්න.